හායි යාළුවනේ. අද අපි ගෙවත්තේ සවාරියක් පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ ඇන්තූරියම්. ලස්සනයිද මේක අපි හදපු තැන? මේ තියෙන්නේ බේබි රෝස. කාටද ඕනේ? කිනම්ම දන්නේ නෑනේ. මේ තව බේබි රෝස. මේ ඉන්නේ මගේ පළවෙනි යාළුවා. ඔයාලට මතකද? මේ අපේ පොඩි බේබි රෝස පැටව් ටික. මේවා ලස්සනයිද? ලස්සනයි නම් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න නම් අමතක කරන්න එපා. මේ මං අද හදපු මල් වාස් එක. ලස්සනයිද? මේ අපේ ඔරලෝසුව. මේ මගේ පුංචි මාළු යාළුවා. මේකේ නම නම් මගෙන් නම් අහන්න එපා. මේ පැල කාටද ඕනේ? ඒවා ඉතින් ඔයාලා දන්නවනේ. මේ තියෙන බෝගින්නිලා. මේවා ඉතින් දම් පාට මල්නේ. වැඩි විස්තර ඕන නම් කමෙන්ට් කරන්න. ඉතින් අපේ ගෙදර වටේටම මෙන්න මේ දම් පාට මල් ටික තියෙනවා. එහෙනම් ඉතින් සුදු කූඩලු. මේ මිදි පැලයක්. මේ චූටි පැලේ. මේ තියෙන්නේ අරලිය. මං කලින් කිව්වනේ මේ තියෙන සුදු අරලිය. හරිම ලස්සනයි නේද යාළුවනේ? මේ තියෙන්නේ අපේ ගෙදර දෙවෙනි ලෙමන් ගහ. මේව නම් ඉතින් අපි ලස්සනට තමයි හොදන්නේ. මේ තියෙන්නේ ගාන්නිය. මම ආසම පැලේ සුවඳයි මල. අම්ම සුවඳ පාරු වුණාට පස්සේ රෝස මල් වගේ. අන්න එපා යාළුවා මේ වීඩියෝ එකේ ගොඩක්ම තියෙන දම් පාටම. මේ අපේ හරක් යාළුවෝ ටිකනේ. ඉන්නේ හරක් තාත්තානේ. ඔන්න ඔයගොල්ලෝ ආසම ගහ. අපේ ගෙදර ප්‍රසිද්ධම ගහ. මේ ලෙමන් මේ මං අද හිටවපු පැලයක්. ගොටු කළ මේ හුඹස් ඔයගොල්ලොන්ට පේනවද? මේ තියෙන උඩ කරපිංච ගහක්. මේ වගේ දේවල් අපි ඉතින් නිකන් ඉද්දි කරනවා. කරන්න නිකන් කාලය ගෙවන්න එපා. අපි අපේ කාලේ උපරිම ප්‍රයෝජනයට ගමු යාළුවනේ. තියෙන්නේ නිමිති. මේ හාතවාරිය. එනවනේ අපි ඉන්නේ ඒක හැදුවේ පරණ ටයර් එකක. මේ තියෙන්නේ පොඩි කරපිංච ගහක්. අනේ බලව දැක්කේ කවුද? මේ තියෙන්නේ ඕකේ ලස්සනයි නේ. මේ තියෙන්නේ චූටි චූටි පැල වගේක්. මේ ඕකෙත් ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. මේ තියෙන්නේ කුරුල්ලන්ට අපෙන් ගෙයක්. එකත් ඉතින් ලස්සනට තමා තියෙන්නේ.
යාළුවනේ ඔයගොල්ලොන්ගේ ගෙවල් වෙලා පුළුවන් තරම් මල් හදන්න. ඒවා හැට දකිද්දී අපිට ගොඩක් සතුටු හිතෙනවනේ. ඒක අපේ සෞඛ්‍යයට හොඳයි. පරිසරය කියන්නේ අපිට බේතක්. ඔන්න මම පේර ගෙඩියක් කඩන්න යන්නේ. අපි ඒක හොඳට හොදගමු. මේ තියෙන්නේ අපේ ලස්සන කුස්සිය ඉස්තරා. එයාලා මේ වගේ වැඩ කරන්න. සල්ලි ගැනම හිත හිත ඉන්න එපා. ඒක කොහොමද? මෙන්න අපේ ඕලු මල්. මේ බලන්න කොච්චර ලස්සනට පිපිලාද? මේව නම් ඉතින් ඔයගොල්ලෝ දන්නානේ. මම නම් හැම වෙලාවෙම ගෙවත්ත ලස්සනට තියාගන්න බලනවා. එයාලත් උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ. මම දැන් ආසන වැඩේ තමයි මිදි හිටවන එක. හැම තැනම මිදි පැල. ගණන් ගන්න එපා යාළුවනේ. වතුර පුරවලා නෑ. මේ කුකුල් බබා. මේ අපේ රෝස පැල ටික. මේ කුමාරිකා. මේ අපේ කුණු දාන තැන. අපි මෙතනින් තමා පොහොර ගන්නෙ. මේ තියෙන අපේ වරක ගහ. වරකන මාරහයි. කොහමද වරක ගෙඩියේ සයිස්? වරක කන ගමන් ඉන්නේ. එයාලටත් ඕනේද? මේ කුස් ගහ. මේ වරක ගහ. මේ රෝස. මේ අපේ කුමාරිකා පැල. අපේ වත්ත ලස්සන කරන්න ගෙනාවි. මේ පොල් ගස්. ඒකෙදි මං කියන්න නෑනේ. යාළුවනේ අද වීඩියෝ එක ඉවරයි. පාර්ට් 2 එකකින් හම්බෙමු. මොකද අපේ වත්ත පෙන්නලා ඉවර නෑ. ආගයක් ඉවරයි. ඉතින් අන්තිමේටම අපේ වත්තේ ලස්සන ෆොටෝස් ටිකක් බලන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.